හයි ගයිස් මම මේ වීඩියෝ එකෙන් අද අරගෙන ආවේ අපේ ඉතිහාසයේ පෙළ පොතේ උගන්වන බොරුවක් ගැන කතා කරන්න. ඒ කියන්නේ ඒක තාම හරියට ඔප්පු වෙලත් නැතුව අපිට පෙළ පොතේ උගන්වන්නේ අපිට පරාක්‍රම බාහු රජතුමාගේ පිළිමය කියලා. පරාක්‍රම සමුද්‍රයේ ආසන්නයේ තියෙන මේ පිළිමය ස්මුදුනෙම කොටලා තිනවා පුලස්ති ඍෂි කියලා. ඉතින් ඒක පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් පවා අදටත් දන්නවා. එයාලා ඒක බොහෝ දුරට දෙන්නේ නැහැ කියන හේතුවක් විදිහට පළ කරන්නේ ඒකේ හිස් මුදුනේ කොටලා තියෙන ඒ අක්ෂර ගැඹුරුතාවයේ අඩුයි කියන එකක් තමයි එයාලා කියන්නේ. ඉතින් ඒ වුණාට ඒකේ හිස් මුදුනේ කොටලා තියෙනවා නම් පුලස්ති ඍෂි කියලා. ඉතින් ඒක පුලස්ති ඍෂික වෙන්න එපයි. පිළිමේක නමක් කොටන්නේ ඒ පිළිමේ අයිතිකාරයාගේ නමනේ. අනිත් එක තමයි මේ මෙච්චර ඉතින් මේක ගැටලුවක් තියෙනවා නම් පෙළ පොතට පරාක්‍රම බාහු රජතුමාගේ කියලා දෙන එකත් වැරදි නේද? එතකොට ඒක මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක විසඳන තෙක් ඒක පෙළ පොතට ආදේශ නොකර ඉන්නවා නම් තමයි හොඳ. මේක එහෙම ආදේශ කරලා තියෙන එක ඉවත් කරන්න පුළුවන් නම් තවත් බොහොම හොඳයි.